ඉතින් ඔයාත් වෝල් ඇඩප්ටරෙන් වගේම charge ගන්න පුළුවන් power bank එකක් කිව්වනම් මේ තියෙන ඔයාලට හරියනම් power bank එක. ඉතින් එහෙනම් මේක ගැන කතා කරන්න අපි යන් වීඩියෝ එකට. මුලින්ම මේකේ unboxing එකට යන්. දැන් මේ box එක ගැන කතා කරලා මේ box එකේ උඩින්ම අපිට Asper portable power bank කියලා තියෙනවා. බලා ගන්න පුළුවන් 22.5 watt fast charging කියලා මේක බලා ගන්න පුළුවන්. ඊළඟ මේක 20,000 mAh power bank එකක්. ඉතින් ඒක අනික මේක කතා කරන්න තියෙන තවත් supreme specification එකක් තමයි මේක strike friendly. ඉතින් box එකේ වැඩි කතා නැහැ. ඉතින් ඔච්චරයි අපිට box එක කතා කරන්න තියෙන්නේ. ඉතින් මේකේ unboxing එකට ගිය ගමන් ඔයාලට hard plastic tray එක අපිට මේකේ power bank එක බලා ගන්න පුළුවන්. ඒ වගේ මේකේ warranty card එකක් බලා ගන්න පුළුවන්. ඉතින් box එක ඇතුලේ වෙනම කිසි දෙයක් හම්බෙලා නැහැ. ඉතින් ඉතරයි ඔයාලට මේ power bank එකත් එක්ක ලැබිලා තියෙන්නේ. හරි යාළුවනේ, ඉතින් මම මේකේ design එක ගැන මුලින්ම කතා කරමු. ප්‍රීමියම් විදියට අපිට මේක ඩිසයින් එක බලා ගන්න පුළුවන්. එතන ඉස්සරහා පාතින්ම අපිට Asper මෙයාලගේ Asper මෙයාලගේ බ්‍රෑන්ඩ් ලෝගෝ එක බලා ගන්න පුළුවන් යටින්ම. ඒ වගේම පොඩි මැට් ෆිනිෂ් එකක් තමයි මේ හරිය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනින් උඩට ගියාම අපිට මේක ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන්. ඇත්තට මේකේ බැටරි හෙල්ත් එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ඩිස්ප්ලේ එකෙන්. අපිට මේකේ ඩිසයින් එක ගැන කතා කරන්න තියෙන උච්චරයි. ඇත්තටම මම හිතනවා මේ ඩිසයින් එක දැන් කාලේට ඇත්තටම ගැලපෙනවා කියලා. ඉතින් මම හිතනවා ඔයාලට ගැලපෙනම power bank එකක් වෙයි මේක. හරි යාළුවනේ, ඊළඟට අපි මේක button and ports ගැන කතා කරනකොට එහෙම ඔයාලට වම් පැත්තේ උඩින්ම බලන්න පුළුවන් මේකේ power button එක. ඉතින් ඒකත් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි මේකේ back panel එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ output ගන්න පුළුවන් cables 3. ඔයාලගේ තියෙන Apple ෆෝන් එකක් වුණත් Android ෆෝන් එකක් වුණත් ඒ දෙකටම ගැලපෙන විදිහට ports මෙතන ලැබිලා තියෙනවා. ඉතින් ඊළඟට මේක උඩට ගියාම ඔයාලට උඩ බලා ගන්න පුළුවන් වෙනවා input port දෙකක් සහ output port දෙකක්. කියන්නේ මෙතන port තුනක් තිබ්බට ඔයාලට පේන ඇති මැද port එකේ in and out. يعني මැද port එකේ ඔයාලට in එකක් වගේම out එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන USB port එකේ ඔයාලට out එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතන මුලින්ම තියෙන type C port එකෙන් ඔයාලට in එකක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක charge කරන්න පාවිච්චි කරන්නේ මේ port දෙක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හරි device හරි හතරක් charge කරගන්න පුළුවන්. ඉතින් ඒක මම දකිනවා මේ power bank එකෙන් ලැබෙන හොඳ ස්පෙසිෆිකේෂන් එක. අනික මේ power bank එක අරන් යන දැනට ඔයාලට කේබල් අරන් යන්න ඕනේ නැතිම තරම් ඉතින් මේකට ඉන්න ලැබිලා තියෙන කේබල් තුන නිසා ඔයාලට ගොඩක් වටිනවා මේ power bank එක. ඉතින් හරි අපිට මේ power bank එක ගැන කතා කරන්න තියෙන මෙච්චරයි. ඉතින් ඊළඟට මම මේක buy කරේ කීයකටද කියලා ඔයාලට වීඩියෝ එකේ කියන්නම්. ඉතින් මම මේක buy කරේ රුපියල් 5000කට වගේ මුදලකට. ඉතින් මෙන්න මේ පාර තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාලා ඔයාලටත් ඒක buy කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් WhatsApp message එකක් දාලා බලන්න ඔයාලටත් මම ගත්ත ගානට ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒ ගානට කිසි අවුලක් නැහැ කියලා මේක වටිනවා ගානට. ඉතින් ඔච්චරයි මේ වීඩියෝ එක කියන්න දෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඒ වගේම bell notification එක on කරලා තියාගන්න. පල්ලෙහා comment එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් ඔච්චරයි කියන්න දෙන්නේ. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම මුදිනිස්.